පෙරභාවයේ දකින්න වෙන දේවල් ටිකක් අපේ ජීවිතේ තියෙන කාගෙත් තියෙන පුළුවන්. එතනත් ඒකත් කියලා තිබුණා. ඒ නිසා ස්වාමීන් වහන්සේලා ඒකට අහුණා. හැබැයි ඊ අපේ රෝගකට කියලා වෙද්දී ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා කොහොමද අපිට කියන්නේ. ඒකේ අවසානයේ ප්‍රසන්නතාවය කොහොමද අපිට කියන්නේ. දැන් මේ කේබල් එක කරලා පදිතුනේ. අනේ ස්වාමීන් වහන්සේ කුසලයේ අපි ඉන්නේ කිසිම දෙයක් අපිට මේ අපසෙන් කාලේ නැහැ. අපි කවුරු නිසා දුන්නයි. කිසිම කෙනෙක් ගහන්න ගියේ නැහැ. කිසිම කෙනෙක් දාගලක් වෙන්නේ නැහැ. අපි කවුරු නිසා දුන්නා. එච්චරයි. බලන්න ඒක අපේ දින ප්‍රබුද්ධම එතන ප්‍රකටයි. දින ප්‍රබුද්ධම අපේ ජීවිතේ මනෝක්‍රමයෙන් අපිට දුබලුණක් නැති වුණාට අපි අවසන් වීමේදී අනිවාර්යයෙන්ම මාර්ගඵලයක් ලැබෙන්න තියෙනවා. ලැබෙන්න තියෙනවා නැත්නම් අනිවාර්යයෙන්ම දුක සාහිත්‍යයක් අපිට උත්පාදනය වෙනවා.